ශ්‍රී ලංකා කැරම් ගේම් එකක් ප්ලේ කරන්න. ඉතින් අපි අද ප්ලේ කරන්නේ මැච් එක රියල් 5000ක. ඕගොල්ලෝ හිතනවා ඇති අද සමෙච්චර සල්ලි දීලත් 5000ක මැච් එකක් ගහන්නේ කියලා. 5000 මැච් එකකින් පටන් ගමු. අපි යාටත් එකක් දැම්මා. මෙයාට ටිකක් ගහන කෙනෙක් වගේ තමයි පේන්නේ. ෂුවර් නෑ. කොයි වෙලාවෙත් අපිට එක වැඩින්නේ කමන්නේ. අපි ඊළඟ පාර try කරමු. පාරක් දැන්නුණා කමන්නේ. එකපාරට ෂොට් දෙකක් දාගත්තා. උලන්නේ දැනට. අපි බලමු මේක කොහොම හරි දාගන්න. මං හිතනවා පුළුවන් වෙයි කියලා. පොඩ්ඩක් ලැග් වෙනවා. ඌ ඉතින් පොඩි ප්‍රශ්නකින් අන්න ඇද්ද පොඩවට ඩාන් වෙනවා ඩූන් වෙනවා. වව් මත්තමයි. මේකට ගාන එක තමයි තියෙන ලොකුම ගැටලුව. උලන්නේ ෂේප් මං හිතුවේ අඩි හරියට නේද ගියා. උලන්නේ මෙයා try කරන ඔකට වෙන්නේ මේක පොඩි ලැග් එකක් වගේ බග් පොඩ්ඩක් විතර බග්. ඇත්තටම කිව්වොත් මෙයාට තමයි chance එක ආවි. කමන්නේ අපි බලමු ඊළඟ බාලා ආයෙත් පාරක් try කරන්න. ඒක නම් කනවා කමන්නේ. පායිශීලි වෙන්න ඕනේ guys. මේක නැත්තම් ගහන්න බෑ. ඒක නම් නරකම නෑ මේ පොඩ්ඩක් විතර අවුල් ගියා. කමන්නේ අපි එහෙම සැලින්නේ කීස්ල බං අපි එහෙම සැලිනවද නෑ. මේක පොඩ්ඩක් මේක බෙදලා ගහන්න වගේ වෙයි. යා රතු ඉත්ත දාගත්ත කිව්වොත් මට තවත් වැඩේ ලේසි වෙයි. ඇත්තටම කිව්වොත් ලේසි වෙන්න ගොඩක් දාගත්ත නම් මොකද වෙන්නේ? මට පාඩුවක් තියෙනවා නේද? කමන්නේ මේක ගහ ගන්න පුළුවන් වුණා. ආදී සූපිරි මොන වුණත් මේක ගහන එක සාමාන්‍යයෙන් අමාරුයි. ඒක නම් try කරලා බලමු. යයිද කියන්නේ නම් දන්නේ. සාමාන්‍යයෙන් try එකක් තමයි. මට ඒක ෂුවර් නෑ කියලා මං කිව්වා ඔයා guys ඔයගොල්ලන්ට. ඒ නිසා ඒ වගේම මේක මට හරියන්නේ නෑ. ඒක කිව්වොත් මෙයක් රතු ඉත්තව දාන්න ඇයිද බලන්න කියලා මට තේරෙන්නේ නෑ. ඇත්තටම රතු ඉත්තව දාන්නේ මොකටද නැත්තම් හරි ඒක සුපිරියටම වැදුණා මොනවා නැති නැත්තම් guys දැන් තියෙන්නේ අන්තිම chance එක. ඊකනම් 99 වගේ එක පොඩ්ඩක් ෂොට් එක මිස් වුණා. බලන්න කොහොමද පොඩ්ඩක් විතර. අයියෝ මොනවද මේ ගහන එක්කෙනාට සම්මානකින් ගමනම ගහන්න වටිනවා. දැන් මටත් ගහගන්න වෙන සම්මානකින්. අද කිව්වොත් මෙච්චර කාලෙ ගහන උලන්නේ අපි මෙහෙම ප්ලේ කරලා බලමු. මේක පොඩි බග් එකක් තියෙනවා. අවුලන්නේ බෑනි කරන්න මේක. මේ රතු ඉත්ත නම් විශාල කරදරයක් අප්පා. දාගන්නකො රතු ඉත්තව. ඇත්තටම රතු ඉත්තව දාගත්තා නම් මට ප්‍රශ්න යන්නේ. අනේ තරම් වාසනාවක්ද. ඔයා තමයි හොඳටම කළේ. ඇත්තටම කිව්වොත් නම් මේකට ගහන්න පුළුවන් ක්‍රමයක් කවුරුද දන්නවනම් කියන්න. ඇත්තටම කිව්වොත් දැන් මට ගහ ගන්න තමයි විදියක් නැත්තේ. අපි ඊළඟ chance එකේ කොහොම හරි try එකක් ගාමු. ඇත්තටම කිව්වොත් දැන් නම් මේක බලන්න දියන්නේ.
නෑ බලන්න දියන්නේ ගැහුවා තැන්ක්ස් එහෙනම් කොල්ලෝ YouTube එකේ channel subscribe කරලා like කරලා share කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් කොල්ලෝ අපි ගියා